friends, ඔන්න අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. Birthdays, anniversaries වගේ parties වලට එන අයට hampers හදන්නයි ඔයාලගේ ආදරණීයන්ට තෑග්ගක් දෙද්දී වෙන්න වගේ රැප් කරලා දෙනවා වෙනුවට එයාලා ආසම විදියට මොඩර්න් විදියට පිළිගන්වන්නයි. ඒ විතරක් නෙමෙයි. පුංචි බිස්නස් එකක් කරන්න කැමති කෙනෙකුට පටන් ගන්න පුළුවන් අලුත් වැඩක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඒ කිව්වේ මෙන්න මේ paper bags හදාගන්නේ කොහොමද කියලා. ඊට කලින් මගේ channel එකට subscribe කරන්න. මේ තියෙත් මම කලින් හදාගත්ත මගේ paper bag එක. ඉතින් අපි බලමු ලේසියෙන්ම කොහොමද මේ වගේ paper bag එකක් හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මම ඒ සඳහා යොදාගත්ත මගේ අමුද්‍රව්‍ය ටික. මුලින්ම අපිට ඕන කරන ලොකු කොලයක්. ඒක කඩදාසි වෙන්න පුළුවන්, පත්තර කොළ වෙන්න පුළුවන්, මේ වගේ color papers වෙන්නත් පුළුවන්. ටේප් එකයි ගම් කතරු වගේ පොඩි දේවල් ටිකක් විතර අපිට මේකට ඕනේ. එහෙනම් දැන් අපි යන් අපේ වැඩේ පටන් ගන්න. මුලින්ම මේ වගේ තමන්ගේ කඩදාසිය දිග අරගෙන තමන්ගේ බෑග් එකට අවශ්‍ය කරන සයිස් එක අපි මෙෂර් කරගන්න ඕනේ. දැන් මම හදලා තියෙන ටිකක් හීනි දිග උස බෑග් එකක් තමයි. ඉතින් ඒකට මම අඟල් 13යි සහ අඟල් 15 කඩදාසි කෑලි කපා ගන්නවා. ඉතින් මේ කපාගත්ත කඩදාසිය මුලින්ම දෙකට නවලා පිටුපස මූට්ටුව එහෙමත් නැත්නම් ජොයින්ට් එක හදා ගන්නයි යන්නේ. මේ විදිහට දෙකට නවලා ඒක ගම් ගාලා අපි අලව ගමු. ඔන්න දැන් බෑග් එකේ වටේ කොටස අපි කවර් කරගෙන ඉවරයි. දැන් අපි යම් මේකේ බේස් එක හදාගන්න. ඉතින් ඒකට තමන්ට කැමති උසක් ගන්න පුළුවන්. මම ගත්තේ අඟල් 2.5ක උසක්. ඉතින් මම අඟල් 2.5ක් මැනගෙන ඒ පල්ලෙහා කොටස උඩට කරලා මෙන්න මේ විදිහට දෙකට නවනවා. ඊට පස්සේ ඒ දෙකට නවපු කොටසේ මුළු දෙක එහෙම නැත්නම් කොන් දෙක නැවතත් අරගෙන ඇතුල් පැත්තට නවා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ බේස් එක විදිහට නවපු කොටස මෙන්න මේ විදිහට නැවතත් දිග ඇරලා ඒකේ දෙපැත්තේ කොටස ඇතුල් පැත්තට මේ විදිහට දිගට නවා ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති කලින් කොටු විදිහට තිබුණු බේස් එක මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර පළු දෙකක් ලෙස සැකසීලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ පළු දෙක දෙකට නවාගෙන එකතු කරලා අලවගෙන මෙන්න මේ වගේ බේස් එක හදාගන්න. හරි ලේසි. මේ තියෙන අපි හදාගත්ත අපේ බෑග් එකේ බේස් එක. දැන් යන් අපි අපේ බෑග් එකේ සයිඩ්ස් දෙක හදාගන්න. ඒකට මේ බේස් එකේ කොටසෙන් මෙන්න මේ කොනේ ඉඳලා ඉහළට සහ මේ කොනේ ඉඳන් ඉහළට තියෙන දෙපැත්තේ තීරුව අපි අතුල් පැත්තට නවා ගන්න ඕනේ. ඔන්න බලන්නකො මම කරන විදිය. මෙන්න මේ විදියට තමයි අපි ඒකේ දෙපැත්ත නවා ගන්න ඕනේ. ඉන්නකො මම ඔයාලට බෑග් එක දිග ඇරලා පෙන්නන්න. එතකොට ඔයාලට තේරෙයි මේ බෑග් එකේ බේස් එකයි මෙන්න මේ සයිඩ් එකයි හැදිලා තියෙන විදිහ. ඔන්න ඉතින් මම මගේ බෑග් එක හදාගෙන ඉවරයි. මෙන්න මේක තමයි මම හදාගත්ත මගේ පේපර් බෑග් එක. මම මේකේ කට මෙන්න මේ විදිහට නවලා තමයි මේක ඩෙකොරේට් කරලා මගේ පුංචි පැටියගේ උපන්දිනේට මම මේක යොදා ගන්න හිතාගෙන ඉන්නේ. මම ඔයාලට මේක ඩෙකොරේට් කරන හැටි මගේ ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. දිගටම මේ වගේ ක්‍රියේටිව් වීඩියෝස් බලන්න ටැන්සි ලොග්ස් SL මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙ අපි හම්බෙනකන් goodbye friends.